ඉන්දුනීසියාව සුමාත්‍රා වලට බලපාපු සෙන්යා සුලිකුණාටුව සම්බන්ධ කතන්දරයයි 24න් පස්සේ ඩිවලොප් වෙච්ච දිත්වා සුලිකුණාටු සම්බන්ධ කියන මේ පද්ධති තුනම පටලවලා ඒවැ තැන් වල වොයිස් කට් අරගෙන කාලගුණ විද්‍යාඥයන් විසින් විවිධ අවස්ථාවල කියපු දේවල් එක පෙළට තියලා වැරදි චිත්‍රයක් හදන්න යන්න එපා. ඒකෙන් ඔබ හානි කරන්නේ මේ ආපදාවෙන් විපතට පත්ව ගොඩනැගෙන රටට. ඇයි? ඔබ අවිශ්වාසයක් හදන එක පැත්තෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දැනුම ගැන, දෙක ඔබ හදන්න උත්සාහ කරනවා රටක් හැටියට එකතු වෙලා මේ ව්‍යසනයෙන් රට ගොඩ ගන්න උත්සාහ කරද්දී සහ ජාත්‍යන්තරය අපට මේ ආපදාවෙන් යලි නැගිටින්න ආධාර කරද්දී ඒ වෙනුවෙන් මහන්සි වෙන රාජ්‍යාන්ත්‍රණය පිළිබඳව අවිශ්වාසයක් හදන්න ඔබ චේතනාන්විතව හෝ සමහරට නැතුව උත්සාහ කරනවා. ඒ වැඩේ කරන්න එපා කියලා මම කියන්න කැමතියි. දැන් පහුගිය සති දෙක පුරාම අපි වුමනා තරම් උත්තර දීලා තිබෙනවා ඔය ප්‍රශ්නෙට. ඔබ ඔය ප්‍රශ්නය කොයි විදිහට ඇව්වත් මට කියන්න තියෙන්නේ දත්ත තොරතුරු මත පදනම් වූ මේ දේ තමයි මම ඒ දේවල් තරම් කියලා තිනවා. ඒක පිළිගැනීම ඔබට බාරයි. පිළි නොගන්න කෙනෙක් මම හිතන්නේ ඒ පිළි නොගැනීම ඔස්සේ ඉස්සරහට යන්න අපි මේ දත්ත තොරතුරුත් එක්ක ඉස්සරහට යනවා. චෝදනාවක් එල්ල වෙනවා නම් ඒක නැති කරන්න තේරීම්කාරක සභාවක් පත් කරන එකේ ගැටලුවක් නැහැ නේද එහෙනම්? ඔය කියන විදිහට. තේරීම්කාරක සභාව නෙමෙයි. අධිකරණයට යන්න කියන්නකෝ. අධිකරණයට යන්න කියන්න. එතකොට අධිකරණයේදී ඔය නිවුස් එඩිට් කළා දාපු අයයි බොරු නිවුස් පතුරවලා ජනතාව අතර කැළඹීමක් හදපු අයයි සියලු දෙනාම අධිකරණ ඉස්සරහට ගේන්න පුළුවන්. ඔබතුමාම කිව්වා මේ බොරු නිවුස් දාලා ජනතාව අතර කැළඹිල්ලක් ඇති කරන්න කරපු අයයි ඔක්කොම අධිකරණ ඉදිරියට ගේන්න පුළුවන් කියලා. අරගොල්ලෝ නඩු දැම්මොත් ඔබතුමාට සම්පූර්ණ බලය තියෙනවා. ඒ වගේම රජයට තමයි මේ රටේ තියෙන නිදහස් සංඛ්‍යාතවල අයිතිය තියෙන්නේ. ඒතකොට මේ සංඛ්‍යාත ලබා දීමේදී යම් කොන්දේසි මාලාවක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන ওই ජන කැළඹිල්ල කියන එක කොහෙත්ම කරන්න බෑ කියලා මොනවා හරි තීන්දුවක් තීරණයක් ගන්න එහෙම අදහසක් තියෙනවද? අපි මෙතනින් ඉවර කරමු. එහෙම තීන්දුවක් ගත යුතු නම් ඒ සම්බන්ධයෙන් රජය පැකිලෙන්නේ නැති බව කියන්නට ඕන. අනවශ්‍ය ලෙස වැරදි ප්‍රවෘත්ති හදමින් ප්‍රවෘත්ති විකෘති කරමින් කවුරු යනවා නම් ඒ කොන්දේසි අනුවම කටයුතු කිරීමේ අයිතියක් රජයට පවතිනවා. අපි ඒ වාර්තා කරපු මාධ්‍ය ආයතන කීපයටම දැනුම් දීලා තිබෙනවා. කරුණා කරලා අපි කැමති ඔබ ජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින් ජනතාවගේ විශ්වාසයත් එක්ක කටයුතු කරන නිසා තමන් අතින් මොකක් හරි වාර්තාකරණයේදී අඩුපාඩුවක් වුණා නම් ඒක ඉස්සරහට අරගෙන යන්න නැතුව රට වෙනුවෙන් නිවැරදි තොරතුරු වාර්තා කරන්න කියලා. මොකද මේ සිදුවීමේදී වුමනාවට වඩා පැහැදිලිලා තිබෙනවා මෙය ඊටාම විකෘති සාගත ලෙස වෙනත් කතන්දරයකට සමපාත කරන්නට වෙන මොකුත් නෙමෙයි. පාස්කු ප්‍රහාරයත් එක්ක මේ සිදුවීම් මාලාව සම්පාත කරන්නට උත්සාහ ගන්නා කීප දෙනෙක් ඉන්න බව පේනවා. ඒකට තමයි කලින් කිව්වා 25 වතාවක් කිව්වා ඉන්දියාවෙන් කිව්වා ඔය කරුණු තුර ගෙන හර දක්වන්නේ ඒකට. මේ ගැන තව සැකයක් තිබෙනවා නම් මේ කාලේ කණ එක තීරුමක් නැහැ. අධිකරණයට යන්න අධිකරණයේදී මේවා ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒ වාර්තා කරපු මාධ්‍ය ආයතන කීපයටම දැනුම් දීලා තිබෙනවා. කරුණා කරලා අපි කැමති ඔබ ජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින් ජනතාවගේ විශ්වාසයත් එක්ක කටයුතු කරන නිසා තමන් අතින් මොකක් හරි වාර්තාකරණයේදී අඩුපාඩුවක් වුණා නම් ඒක ඉස්සරහට අරගෙන යන්න නැතුව රට වෙනුවෙන් නිවැරදි තොරතුරු වාර්තා කරන්න කියලා